කිව්වම මොනවද කැමති දැනගන්න මුලින්ම දැනගන්න ප්‍රථම ඒ කියන්නේ කම්පෝසිං පැත්ත. ඒ කියන්නේ මොකද්ද කම්පෝස් කියන්නේ? කවුද කම්පෝසිං කියන්නේ මොකද්ද? කම්පෝසිං කියන්නේ දැන් ලිරික්ස් කරන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ සෝං රයිටර් කෙනෙක් ඉන්නවා. සෝං රයිටර් කියන්නේ ලිරික්ස් රයිටයි, සෝං රයිටයි කියන්නේ දෙන්න. සෝං රයිටර් කෙනෙක් කියන්නේ කොම්පෝසර් කෙනෙක්. සෝං එකක් දැන් වචන ලියලා මෙලඩි එකක් දාලිවරලා ඊට පස්සේ අපි කතා කරනවා මියුසික් සෝං රයිටිං ගැන. එතකොට හිතන්න අපි ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් එක ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම මචං එකම විදියට නෙමේ වදින්න. දැන් හිතන්න අපි පොඩි මියුසිකල් පාට්ටක් යනවා කියලා. එතකොට ඒක වයලින්ස් ගහනවන වයලින්ස් ගහන විදියට නෙමේ ගිටාර එක යන්නේ. ගිටාර එක ගහන විදියට නෙමේ ඩ්‍රම්ස් යන්නේ. ඒක හොඳට අපි දන්න දෙයන්න. එතකොට කොම්පෝසර් කෙනෙක් තමයි ඒ ඔක්කොම තීරණය කරන්නේ. ඩ්‍රම්ස් යන්නේ කොහොමද, ගිටාර යන්නේ කොහොමද, වයලින්ස් යන්නේ කොහොමද, එහෙම කියලා ඩිසයිඩ් කරන. එතකොට එයා තමයි සෝං රයිටර්. නොටේෂන්ස් ඩ්‍රම්ස් වලට ඉඳන් නොටේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ සෝං රයිටර් ලිරික්ස් රයිටර් කියන්නේ දෙන්නෙක් නේ. එතකොට ලිරික්ස් රයිටර් කියන්නේ වචන, සින්දුවේ වචන ලියන කෙනා. වචන. සෝං රයිටර් කියන්නේ සින්දුවේ මියුසික් සම්පූර්ණ ලියන කෙනා. ලියන කෙනා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් සින්දුවේ ක්‍රියේටර් ගත්තොත් මේ ලිරික්ස් රයිටර් කම්පෝසර් තමයිනේ. ක්‍රියේටර්ස්ලා කියන්න එහෙම කියන්න බෑ. දැන් මෙලඩි දාන කෙනා වෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට කොම්පෝසර්ම මෙලඩි දානවා වෙන්නත් පුළුවන්. දැන් නීතියත් එක්ක කතා කරන්න ඇත්තටම මං හරියටම කියන්න දන්නේ. ඒ වුණාට කොම්පෝසර් ප්‍රොඩියුසර් එයාලට අයිති තියෙනවා. එතකොට ලිරික්ස් කරන කෙනයි කොම්පෝසර්යි මෙලඩි ඒ තුනෙන්ම තමයි ඉතින් අර හොඳ දෙයක් එන්නේ. තුනම අනිවාර්යෙන් තියෙන්න ඕන හොඳට. තුනම අනිවාර්යෙන් තියෙන්න. ඒතර සෝං රයිටර් කියන්නේ ඒ කොම්පෝසර්. දැන් කාලේ මචං මේ ගත්තම ගොඩක් වෙලාවට සෝං රයිටර් කිව්වට රයිටර්ම නෙමෙයි. එයා සෝං ප්‍රෝග්‍රෑමර්. දැන් කාලේ ගත්තම දැන් ගොඩක් වෙලාවට ලියවෙන්නේ නෑ. නොටේෂන් විදියට වදින්නේ නෑ කොහෙවත්. දැන් ගොඩක් වෙලාවට කම්පියුටර් එකේ DAW එකේ ප්‍රෝග්‍රෑමින් එකක් වෙන්නේ. ඉතින් වෙනස් වෙනවා කාලෙන් කාලට නේ. අවුනේ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් කේමදාස මාස්ටර්ගෙන් පස්සේ ලංකාවේ ඉන්නවා අපේ චරිතත්තලගේ තව ගොඩක් කම්පෝසර්ස්ලා ඉන්නවා අපේ ආසාදිතේ වගේ. මොකද ඒ ගැන කියන්නේ? ඒ කියන්නේ දැන් කේමදාස මාස්ටර්ස්ලා ඒගොල්ලොන්ට අවශ්‍ය මේ සද්ද ගන්න ඕන නම් මේ ප්ලේයර් එතකොට ඉක්විප්මන්ට් එක ගේනවනේ. දැන් අද මේ කාලෙ වෙද්දී ඒක අපිට කම්පියුටරයිස් කරලා හැම දෙයක්ම ගන්න පුළුවන් තත්ත්වයට අවිල්ලා තියෙනවා. එතකොට ඒ දෙකේ මොකක්ද දකින්න හොඳ නරක? මොකක්ද දකින්නේ? හොඳක් තියෙන්නේ හැමෝටම දැන් හිතන්න මෙහෙමයි. ලෝකෙ මචං ස්ටුඩියෝස් තියෙනවා. එක ස්ටුඩියෝ වර්ග තියෙනවා. ඒ ස්ටුඩියෝ වලට අදාළ සද්දයක් තියෙනවා. කියන්නේ අපි ඇබේ රෝඩ් ස්ටුඩියෝ එක ගත්තොත් ඒ ස්ටුඩියෝ එකට යුනික් සද්දයක් තියෙනවා. එතකොට ඒ ස්ටුඩියෝ එකේ තියෙන සද්ද ගන්න අපි ආටිස්ලා ඒ ස්ටුඩියෝ එකට සල්ලි ගෙවලා ඒ ස්ටුඩියෝ එකට ගිහින් රෙකෝඩ් කරනවා. ඒ ස්ටුඩියෝ එකේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් ඒ විදියටම අරගෙන රෙකෝඩ් කරලා සද්ද ගන්න. ඒ වුණාට දැන් තියෙනවා ඇබේ රෝඩ් ගත්තම එයාලගේ වෙනම VST තියෙනවා. එතකොට අපිට VST කියන්නේ virtual sound instrument එකක්. කියන්නේ අපිට කම්පියුටර් එකට දාලා වැඩ කරන්න මේ ප්ලේ කරලා ගන්න පුළුවන් එකක්. එතකොට අපිට ඒ සද්දෙම ලෝකෙ කොහේ හිටියත් අපිට කීයක් හරි ගෙවලා ඒක දාගෙන ඒ සද්ද ගන්න පුළුවන්. ඒක එක වාසියක්. ඒ වුණාට දැන් VST එකක් පාවිච්චි කරද්දී අපි ඒක ප්‍රෝග්‍රෑම් කරන එක ඇත්තටම ප්ලේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර අපි දැන් පියානෝ එකක් ගත්තොත් ඒකේ නෝට්ස් එයාලා ප්ලේ කරලා එයාලා ප්‍රෝග්‍රෑම් කරපු එකනේ ඇත්තටම ප්ලේ කරනවා වගේ නෑනේ. ඒ කියන්නේ අර හියුමන් එරර් එක නෑ. හියුමන් එරර් එක කියන එක කියන්නේ මනුස්සයෙක් අපි හිතන්න වයලින් සෙක්ෂන් එකක් ගහද්දී වයලින්ස් ඒ කියන්නේ ගොඩාක් කට්ටිය එතන ඉන්නවනේ.
ඔය එකට දෙන්නෙක්ට පොඩ්ඩ ටයිමිං එහෙම යනවන හැමෝගෙම එකම ටයිමිං එක නෑන ඒ කෙනෙක් දෙන්නෙක් ටයිමිං එක එහෙමෙහෙ යන එක තමයි ඒක තියෙන ලස්සන අර වයලින් ගොඩාක් කන පිරෙන්න ඇහෙන් ඒක ඒම වෙන්න එක එකාගේ ටයිමිං වෙනස්සින්ද ඉතින් අර මේ සොෆ්ටයකින් කරන එක පර්ෆෙක්ට් වැඩි හින්දා ඒ අර හිවමන් එර එක නැති හින්දා සමහරලාවට ඒ අර ලස්සන එන්නේ නෑ ඉතින් ඕක තම ඔය වගේ දේවල් තම වාසි අවාසි තියෙන්නේ ඒ වුණාට අර හිවමන් එර එක කියන එක එන සුන්දර දෙයක් එහෙම දෙයක් තියෙනවා ට නීතිමි පැත්තේ මදයක් අහන්නා මචන් මේ දැන් ඔය ඉන්ටලෙක්චල් ප්‍රොපටි බුද්ධි මේ දේ පෙළ යටතේ සින්දුවක අයිතිය තියෙන්නේ ඒක සිං කරන කෙනාටද නැත්තන් කම්පෝසටද එහෙම නැත්තන් ලිරික්ස් රයිටට කාටද ඒක මචන් මේක බෙදෙනවා නේද ඒ කියන්නේ සින්දුව කියන කෙනාට මං හිතන්නේ ගොඩක් අයිතිය කියන එක ගොඩක් අඩුයි ඔව් ඒ කියන්නේ යා අවුට්පුට් ඩිවයිස් එක වගේ තමයි කියන්නේ අපි අපේ ප්‍රඩක්ෂන් එක අපේ ක්‍රියේෂන් එක ඉදිරිපත් කිරීමක් විතර යාගෙන් ගන්නනේ එහෙම එකක් තියෙනවා මට ඕක හරියටම කියන්න මට මතකයි මේ ළඟදී තිබ්බ එකක් ඇකඩමිය එකක් මොකක් දෙකක් ඒක දැන් ඒක වෙනස් වෙනවා දැන් ගීත නිර්මාණකරුවන් කියලායි නිෂ්පාදකයා ශිල්පියා දැන් මෙලඩි ඇන්ඩ් ලිරික්ස් වල කොපිරයිට්ස් තියෙන්නේ ඒක එනවා මෙලඩි කරපු කෙනාටයි ලිරික්ස් කරපු කෙනාට ඒව තියෙනවා ඊට පස්සේ දැන් අපි රෙකෝඩිං එකක් කරාට පස්සේ අපි සම්පූර්ණ රෙකෝඩ් එකක් කරලා මේවා කරාට පස්සේ ඒක මියුසික් ප්‍රොඩියුස් කරපු කෙනාට රෙකෝඩිං එකේ අයිතිය තියෙනවා ඊට පස්සේ වොයිස් කරපු කෙනාට රෙකෝඩිං එකේ අයිතිය තියෙනවා එහෙම ඒක වෙනස් වෙනවා මචං මේ එක ඒවට ඉතිං ගැන අපි ගීතයක් පටිගත කරාට පස්සේ ඒක අයිතිය තියන්නේ ප්‍රොඩියසටයි වොයිස් කරන කෙනට එහෙම වෙනස්කම් තියෙන එක තැන්ගල මත් දන්න තරමින් කොහමත් කම්පෝසර තමයි සින්දුවේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ගැන යානක ක්‍රියට උදාහරණයක් දෙර මැක්ස් මාටිංගමක මැක්ස් මාටිං ල්ල බැක්ස්ටස් පොයිස් එතකොට කැටි පෙරි කට්ටිය දන්න ඇති කැටි පෙරි එතකොට බැක්ස්ටස් පොයිස්ලා එතකොට ඒ වගේම අපේ මේ බ්‍රිට්නි ඒගොල්ලොන්ට ගැන සුපිරි කියන්නේ එවග්‍රීන් හිටස් කරපු ඩයිල් ඇත්තමයි මැක්ස් මාටිං කියන්නේ එයත් අයිල්ල කම්පෝස කෙනෙක්නේ තකොට එයාට රෙකෝඩ් ලේබල්ලක් කල් එයාට කතා එයත් එක ඇග්‍රිමෙන්ට් එකට ගිහාම කෙලිම රෙකෝඩ් ලේබල ඇග්‍රිමෙන්ට් එක ඇග්‍රිමෙන්ට් කරන්නේ මේ කම්පෝසත් එක්කනේ ලිරික්ස් රයිටර් ගාවටවත් සිංගර් ගාවටවත් යන්නේ නැහැ රෙකෝඩ් ලේබල් එක ඇවිල්ලා රෙකෝඩ් ලේබල් එක තමයි යූස් කරන්නේ සිංගර් කෙනෙක්ව ඒවගේ ලිරික්ස් රයිටර් කෙනෙක් යූස් කරනවා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රොඩක්ෂන් එක ගන්න මම හිතන විදිහට මම හරිත් දන්නේ මෙහෙම සමහර වෙලාවට ලිරික්ස් කරන කෙනා ලිරික්ස් විකුණනවා හරි එහෙම හරි වෙනවාද සමහරලාට ලිරික්ස් කරන කෙනා කියනවා මේ සින්දුව මම කරේ මේකට මට ඔයා ඕනේ කියලා එයා ප්‍රොඩියුස් කරනවා එහෙම දේවලුත් වෙනවා එතට කොහොමරි කොම්පෝස් කරලා කරන කෙනා මෙලඩි හරි කොම්පෝස් හරි කරන කෙනාට ලිරික්ස් කරන කෙනාට අයිතිය තියෙනවා තනුවසා පද නිර්මාණ අයිතිය කියලා මොකක් දුන්නම එකක් තියෙන ඒක එක අයිතියක් ඒක එක අයිතියක් ඊට පස්සේ සවුන්් රෙකෝඩිං කරලා ඔක්කොම පටිගත කරාට පස්සේ නිෂ්පාදකයට ශිල්පයට වෙන මයිතියක් තියෙනවා එම අයිතිය දෙකට මෙහෙම අනිවාර මෙහෙම ප්‍රශ්නතින හැබැඳ ලංකාවන්න ප්‍රවීණයෝ ප්‍රවීණ ගොඩක් අය ඔයගෙන මංගතන දන්න නැතු ඇති බුද්ධිමේ ගොඩක් ඉන්නන කොහොමද ලංකාහිටපු ලෙජන් සතම මත නම්ගම් කියන්න වශන එකන්නේ ගොල්ලොන්ගේ ජන්ස්ලා කිහිප දෙනෙක්ම ගොල නිකම්ම නැති වෙලා ගිය එකන්න කිසිම දෙයක් දැනුවත්වීමකින් තොර ම හිතන්න දැන් රූකාන්ත ගෙන අපි ඒගොලට අගයක් දුන්න ඇත්තට රූකාන්ත හෙම ගත්තම මේ එයා දන්න අයා හොඳට දන්නවා මොකද මට ඒක තේරලා තියෙන මං ඒ කාලේ කවුද ලක්ෂ්මන් හිල්මි කියලා ආඩිස් කෙනෙක් ඉන්න අපේ ලක්ෂ්මන් හිල්මගේ මම සින්දුවක් තිබ්බ බොල් පිණි වැටෙනා කියලා මං හෙන ආසයකට මේ එයා තමා එක කියන්නේ ඒ වුණාට ඒකේ මියුසික් කොම්පෝසර් මචං රූකාන්ත ඒ හින්දා රූකාන්තට අයිතිය තියෙන හින්දා මං දැකලා තියෙනවා රූකාන්තගේ ඇල්බම් වලත් රූකාන්ත ඒක සිං කරලා තියෙනවා
රයිට් ඩිගෙන් ලක්ෂ්මන් හිල්මි තමයි ඒක ආටිස් වෝකල් ආටිස් ඒනට මියසික් කොම්පෝස අරය එහින්ද යාටත් අයිතියද එතකොට මචන් ගීතය එකන මියසික් සම්පූර්ණ ෆයිනල් ප්‍රොඩක්ෂණයක් ගත්තම ඒක අයිතිකාරය වෙනවා මියසික් කොම්පෝසයි ලිරික්ස් කරන ගෙනයි කොම්පෝස කිවම එයා මෙලඩිය දානවද නැද්ද එක ගොඩක් කලාට මෙලඩි දාන මියසික් කොම්පෝස මියසික් කොම්පෝසයි ලිරික්ස්ුයි ඉටස ප්‍රඩියස ඊට පස ආටිස් ඒ කට්ටට මෝක අයිතිය තියෙන ආටිස් ඉතින් ඔබ හිතපන් අපි කව එකක් කරනවා කියලා එතකොට අපි කව එක කරදි සම්පූර්ණය එක මියසික් වෙනස් කරොත් ඒක මියසික් කම්පෝස් කරනේ කව එක කරන ආටිස් එතකොට එයා කරන කව එකට එයාට අයිතිය තියෙනවා එහෙම හිතන්නත් පුළුවන් අපිට මොකද එයා සම්පූර්ණ මියසික් වෙනස් කරනවන විතරයි අරයා කලින් එක්කෙනක් මියසික් කම්පෝස් කරපු සද්දේ ඒ විදියටම මෙයා කරනවන ඒ කියන්නේ අරයාගේ අයිතිය කලින් කරපු කෙන හැබැයි එයා මෙතන සම්පූර්ණ මියසික් වෙනස් කරලා එයා කම්පෝස් කරනවන එයා අලුතෙම ඒකට මියසික් කම්පෝස් කරා කියන්නේ ඒක එයාට අයිතිය තියෙනවා ඒකෙන් වචන් දැම්ම එතන පි ප්‍රශ්නයක් තියෙනවා දැන් ඒ කියන්නේ දැන් පළවෙනි නිර්මාණකරුවා ඉන්නවනේ දැන් පළවෙනි නිර්මාණකරුවගේ දෙයක් නේ තව කෙනෙක් කව එකක් කරන්නේ එතකොට එතනදී එතකොට මචං මේ ලිරික්ස් වලටයි ලිරික්ස් වලට එහෙම මෙකැනිකල් ලයිසන් කියලා එකක් තියෙනවා ඒක ගන්න ඕනේ මෙකැනිකල් ලයිසන් කියන එක ගත්තම එතකොට අපි ඒකෙන් ගන්න ආදායමක් තියෙනවා නම් ඒ ආදායමෙන් ෂෙයා එකක් යනවා ඒ මුල් ගීත නිර්මාණකරුවන්ට ඒක යනවා ඒ තියන්න ලංකාවේ සිස්ටම් එක නෑ දැන් තම දන්න දරමින් මේ බීටලස් මේ ලග තියෙන මේ යස්ටඩේ මකැන් ලෝකේ වැඩිම වාරයක් මේ කවර්ස්වල්ට ගිය සින්දුව තමයි ඒක දැන් ඒක දිහෙම එතකොට මේ දැන් ලෝක වැඩිම වාරයක් ගිය සින්දුවක්න කව ගහපු සින්දුවක්නේ එතකොට මේකෙදී හිම දැන් ලංකාව නෙමේනේ බීට්ලස් සයිට් ලංකාව නෙමෙයි. එතකොට මෙතනදී මේ හැම කවයකට මේගොල්ලොන් ඇප්‍රූවල් එක ගන්න ඕනද රෙකෝඩ් ලේබල් එකෙන් හරි කම්පෝස් එකෙන් හරි මේ රූල් එක යටතේ මෙහෙමයි රෙකෝඩ් ලේබල් දැන් මම වැඩ කරන්නේ USA කම්පැනි එකට මං සයින් කරලා තියෙන්නේ. එතකොට මං ඒක හරහා තමයි මගේ සින්දු පබ්ලිෂ් වෙන්නේ. එතකොට මම ඉංගලිෂ් USA හරි කොහරි කව එකක් කරනවන මම ඒක රෙකෝඩ් ලේබල් එක එක්ක ඇග්‍රිමන්ටක් ඇවිල්ල තමයි ම මෙකැනිකල් ලයිෂන්යක් ගන්න ඉතින් රෙකෝඩ් ලේබල් එක ම කතා කටැක් කරලා ඉතින් ඒක වෙන්න ඇත්තරම පබ්ලිෂින් කරද්දි තම ඕක වැඩේ වෙන්න නැත්තන් නිකං ඔය මේ සෝෂල් මීඩිය දාන කට්ටිය හොම එහම අවුලකුත් නෑ අපි පබ්ලිෂිං ලෙවල් එකට යනවන අපි මෙකැනිකල් ලයිසන් එකට යන්න ඕන ඉතින් එතකොට මගේ මම ඇග්‍රිමෙන්ට් කරලා තියෙන කම්පැනි එක තියෙන්නේ එයාලා තමයි කන්ටැක් කරන්න අනිත් රෙකෝඩ් ලේබල් එක එයාලා තම හැමදේම කරන්න මම ආඩිස් කෙනෙක් විදිර මම ඒව කරන්න නෑ මම බැඳිලා ඉන්න රෙකෝඩ් ලේබල් එක හරි එයාලා හරහ තම ඔක්කොම් වෙන්න රයිට් දැක ලංකාවේ දක ඔහොමොත් වෙන්න නේද මචන් ම දන්න තරන ලංකාවෙන් එක කට්ටිට නීරස මාතෘකාවක් වෙන්නද මේ අපි අර පොඩ්ඩක් එක මාතෘකාවක් ගත්තා පොඩ්ඩ වට යනවා කියන්න මාතෘකාව අරගෙන වට යනවා මන්දැක YouTube එක එහෙම ගොඩක් චැනල් තියෙනවා කවස් කරලා යාලක ඒවා මොන්ටයිස් කරලා සල්ලි හම්බ කරනවා ඉතින් ඕ ඇත්තටම ඔරිජිනල් ආටිස්ට කියක් හරි යන්න ඕනේ ඔව ඉතින් ඒ අනිවාර්දයක් මචක දැ අමල් හිතනජක දැන් ලංකාවේ ඕක නොදනුවත් කරන්න ගොඩක් බහුතරයක් ඒ කියන්නේ දැනුවත්ව කරන එකැන දැනුවත් හොරකං කිරීමක් නෙමෙයි අපේ ගොඩක්ම තිය නොදනුවත්ක මන හිතන විදිහට දැන් හමද ඇතියන දර කලින් අර කොස්ටික්ස් කන කතා කරව එකත් කට්ටිය අවබෝධයක් නෑන ඒවගේ මේ ගැනත් එක ඉන්ටෙලක්ෂර් ප්‍රපට කියන ගැනත් කට්ටියට ලොකු අවබෝධයක් නෑ ම හිතන විදිහට මච ඕද සමහර ආටිස්ල ඉන්නවා මචන් එයාලා අවසර එදෙනවා ගැන්න මම ඇතු කලවෙහෙර එකේ මං කව එකක් කරන්න ඒක මං සම්පූර්ණ මියසික් කොම්පොස් කර ඔරිජිනල් එක නැමේ මගේ එක තියෙන් එතකොට ඒක දැම් මේ වෙද්දි සවන්් කලව් එක ලක්ෂයට ලංගලා තියනවා ප්ලේස් ඒක ගොඩක් දුර ගිය සිින්දුව ඒක මේ මම කරද්දි මම දැනුවත් හිටියන ඒක ලිරික්ස් කරය කවුද කියර ඉටස මං හොයාගෙන ඇති ගීතනාත් බණ්ඩාර කියලා අයගෙනෙක් ඉන්නවා මේ මට කතා කරය
එයාගේ තමා ලිරික්ස් ඊට පස්සේ මං එයාගෙන් තරිදු ගීතනත් බණ්ඩාරතකොද මට මතක විදියට ඊට පස්සේ මං එයාගෙන් මේ නම තරිදුනම චතුර ගීතනත් බණ්ඩාර මේ මං එයාගෙන් අවසර ඉල්ලුවා ඊට පස්සේ එයා කිව්වා සින්දුව කරන්න කිසි ප්‍රශ්නයන්න මේ ඒගැන එයාමට අවසර දුන්න එක ඕන දෙයක් කරන්න කියලා ඒ වගේ ආටිස්ලත් ඉන්නවා ලංකාවේ එහෙමත් දේවල් වෙනවා සමහරලාට රයිට් එහෙම දෙවල් දැන් ගොඩක් දැන් ඔය ෆිල්ම් පැත්තර ගියත් මචන් මේ දැන් ඕඩිය වගේම තමයි මේ ෆිල්ම් එකකින් පැත්ති වුණත් ෂෝට් ෆිල්ම් එකකින් වුණත් අපි ඒකේ කොපිරයිට් තියෙනවා අපිට ඒකේ ඔව් කාටවත් අපේ ෂෝට් ෆිල්ම් එකක් කියම කාටවත් කොපි කරන්න බෑ දැන් ඒ වුණාට මම දැකලා තියෙනවා මචං YouTube එකේ කියන්නේ ඔය ෂෝට් ෆිල්ම්ස් කරපුවා ගොඩක් කට්ටිය සමහර අය මියුසික් වීඩියෝස් වලට දාගෙන තියෙනවා මම දන්නේ නැහැ ඉතින් අවසර අරගෙන කරනවාද කරන්න බෑ දැන් උදාහරණයකට මම කියන්නේ මම මෑතක උදාහරණයක් දෙන්නම් කට්ටිය මේ පොඩ්කාස්ට් එක අහන අය නම් මම හිතන්නේ ගොඩක් ඒ ගැන දන්නේ නැතුව ඇති මේ මම දෙන උදාහරණේ මේ NDX කියලා තියෙනවා මචං මේ ෆ්‍රාන්ස් ප්‍රොඩක්ෂන් කම්පැනි එකක් මේගොල්ලෝ ඇවිල්ලා මචං මේගොල්ලෝ ගොඩක් ප්‍රසිද්ධයි ඒක ප්‍රසිද්ධයි කියන්නේ ප්‍රොඩක්ෂන් කම්පැනි අතර ප්‍රසිද්ධයි මාර ක්‍රියේටිව් සෙට් එකක් ඉන්නේ ඒකේ මේගොල්ලෝ මචං මේ කියන්නේ අවුරුද්දක් අවුරුදු දෙකමාරක් වැය කරලා ඒකේ ප්‍රොඩක්ෂන් එකෙන් කරන මචං ලෝකේ කියන්නේ most මේ කාම් ටයිම් ලැප්ස් මචං ඒගොල්ලෝ ක්‍රියේට් කරනනේ ටයිම් ලැප්ස් ක්‍රියේට් කරනවා කියන්නේ නේචර් මේගොල්ලෝ ඒක පබ්ලිෂ් කරන්න යද්දි ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ කම්පෝස් හරහා ඒක කම්පෝස් කරගෙන ඒගොල්ලොන් එඩිට් එක ගහලා පබ්ලිෂ් කරන්න යද්දි මීඩියා කියන්නේ සෝෂල් මීඩියා පබ්ලිෂ් කරන්න යද්දි ඒගොල්ලෝ දාපු ට්‍රේලර් එකක් ඒ කියන්නේ ඒ ටයිම් ලැප්ස් ගැන ට්‍රේලර් එකක් දාපු එකක් කට්ටිය ඒක මොන්ටයිස් කරලා ඒක ලයිසන්ස් එකක් අරගෙන ඒගොල්ලන්ට ඒ කියන්නේ ඔරිජිනල් ක්‍රියේටර් එක පබ්ලිෂ් කරන්න බෑ පටසෙනේ එහෙම ප්‍රශ්නයක් ආවා ඒ කියන්නේ ඒක මේ මෑතකව ප්‍රශ්න ඒගොල්ලෝ කියන්නේ අවුරුදු එකහමාරක් නේ අවුරුදු එකහමාරක් කාලය වැය කරලා ඒගොල්ලොන්ගේ මුදල් හැමදේම මහන්සිය හැමදේම වැය කරලා most epic ඒ කියන්නේ මේ calm time lapse මාරම ලස්සන එක මේ ඒගොල්ලෝ පස්සේ YouTube දැම්මේ නෑ ඒගොල්ලෝ මේක මේ වෙනම සෙල් කරනවා දැන් ඒක මේ දාන්න බැරි හින්දා මේ මොකද මම ඒ කියන්නේ දැන් පෞද්ගලිකවම දන්නවා මොකද ඒකේ NDX එකේ ක්‍රියේටර් කෙනෙක් ඉන්නවා මේ ටෝකියෝ වලදී ඒ කියන්නේ මම ටෝකියෝ ෆිල්ම් මේකින් ක්ලබ් එකේ ඉන්න හින්දා මේ ටෝකියෝ ෆිල්ම් මේකින් ක්ලබ් එකේදී මට හම්බ වෙනවා මචං මේ සිනමැටෝග්‍රාෆර් කෙනෙක් එයා හරහා තමයි මම ඔය NDX ගැන දැනගන්නේ ෆ්‍රාන්සේ. එයාගේ යාළුවෙක් ඉන්නේ ප්‍රොඩක්ෂන් කම්පැනි එකේ. මේ මිනිහගේ මාර්ගෙන් තමයි මම ඔය සීන් එක දැනගන්නේ. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔඩියෝ වලදී වගේම ෂෝට් ෆිල්ම් වලදී උනත් මචං මේ කොපිරයිට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක ක්‍රියේටර්ට. ඒකේ මේ වර්ෂන් එකක්වත් ගහන්න බෑ. ඒකේ හරි විදිහ ගත්තොත්. ඒක මචං මේ ලංකාවේ විතර නෙමෙයි ලෝකේ හැමතැනම වෙන දෙයක්. ඒක ෆිල්ම් මේකින් වලදී. ඒක මෙහෙමයි තේ මේ ක්‍රියේටිවිටි කියන එක කොහෙන්ද එන්නේ කියලා කියන්න බෑනේ අපිට හරියටම තාම. ඒ කියන්නේ ඔයාටත් මටත් එකම වෙලාවෙ එකම අදහස මතුවෙන්න පුළුවන්. නමුත් තව කෙනෙක්ගේ දෙයක් එහෙම අයිති ලෙස ප්‍රයෝජනෙට ගන්න බෑ මචං. ගත්තා. බුද්ධිමය දේපල දෙයටතේ. ඔව්. ඔතනදී අපි කතා කරමු ඉස්සරහට පබ්ලිෂින් ගැන. එතකොට ඒකෙන් පබ්ලිෂින් වල තමයි ඔය කතන්දර ටික ඔක්කොම එන්නේ. තව දෙයක් අපිට මගේ අරුණ මචං මේ මික්සරින් and මාස්ටරින් ගැන පොඩ්ඩක් කියමුද? ඒ කියන්නේ කට්ටිය අංගතැනටයක් උනන්දුවේ යහන්නේ. දැන් කොම්පෝස් කරාට පස්සේ මියුසික් සෝංග් රයිටින් එකක් වුණාට පස්සේ ඊට පස්සේ ප්‍රොඩියුසර් ඉන්නවා. ප්‍රොඩියුසර් තමයි තීරණය කරන්නේ මොන ආටිස්ලාද මේක ප්ලේ කරන්නේ, ඩ්‍රම්ස් ගහන්නේ කවුද, අපේ වායකේ කවුව ඩ්‍රම්ස් ගහනවා නම් ඩ්‍රම්ස් ගහන්නේ කවුව, ඊට පස්සේ ගිටාර් ගහන්නේ කවුද, එහෙම ඒ කියන්නේ ප්‍රොඩියුසර් තීරණය කරනවා මේ වගේ දේවල් වෙන්න ඕනේ, මේ සින්දුව ලංකාවේ මේ ලෙවල් එකට යන්න ඕනේ කියලා ප්‍රොඩියුසර් තීරණය කරනවා. ප්‍රොඩියුසර්ගේ අතේ තමයි එතනින් එහාට ගේම තියෙන්නේ. සෝං එක රයිට් වුණාට පස්සේ ඊට පස්සේ ප්‍රොඩියුසර් ඒ ඔක්කොම රෙකෝඩින්ග්ස් කරගෙන ඒ අවශ්‍ය දේවල් හදාගෙන සාමාන්‍ය තත්ත්වයකට ප්‍රොඩියුස් කරගත්තට පස්සේ ඊට පස්සේ තමයි මික්සිං කියන ලෙවල් එකට යන්නේ. එතකොට මික්සිං ඉන්ජිනියර්ස්ලා මාස්ටරින් ඉන්ජිනියර්ස්ලා ඔහොම දෙකක් තියෙනවා. ඔව්. ලංකාවේ ගොඩක් වෙලාවට මික්ස් ඇන් මාස්ටරින් කියන එක දෙකම කරන්න එක්කෙනෙක්. ඒ වුණාට හරිනම් මික්සිං එක්කෙනෙක් මාස්ටරින් එක්කෙනෙක් කරන එක තමයි හොඳ. එතකොට මික්ස් එක කරනවා කියන්නේ අපි අර ප්‍රොඩියුසර් මචං ඔක්කොම ඉන්ස්ට්‍රුමන්ට් ටික
ප්ලේ කරලා රෙකෝඩිං තවෝක තියෙන රෙකෝඩිං ඉංජිනිය කියලා එක්කෙනෙක් එයා තමා සම්පූර්ණයෙන්ම ඒ ඉන්ස්ට්‍රුමන්ට් රෙකෝඩිං කරන්න. තොට එයා දෙනවා ඔක්කොම රෙකෝඩිං කරපු එක ඔක්කොම ඉන්ස්ට්‍රුමන්ට් වෙනම තියෙන එක මේකක් දෙනවා මික්සිං ඉංජිනියට. එතකොට ප්‍රොඩියුසර්ත් එක්ක එකතු වෙලා මික්සිං ඉංජිනියර් ඒ ඔක්කොම මික්ස් කරනවා හැම සද්දයක්ම හරි ලෙවල් එකට අවශ්‍ය විදියට ඇහෙන්න මික්ස් කරනවා. එතකොට එයා තීරණය කරනවා ගැන අපේ දැන් මියසික් වලදී තියෙනවා කිසිම දෙයකට ඕනවට ආදරය කරන්න එපා කියලා කතාවක් තියෙනවා. එතකොට ගැන සමහරලාට දැන් ගිටාර් ගහනෙක් කෙනා ගත්තොත් ගිටාර් ගහනෙක් කෙන මික්සිං ඉංජිනය කියලා හිතන්නක. එතකොට එයා වැඩිම තැනත් දෙන්න මික්සිං මේ ගිටාර්වල සද්දෙට. එතකොට මික්සිං ඉංජිනයගේ ඔලුවේ තියෙන්නේ ඕනට ඕන දෙයක් ආදරය කරන්න එපා කියනගෙන. එතකොට එයා එහෙම එකකට කියලා වැඩි තැනක් දෙන්න. එයා බලනවා ප්‍රොඩියුසර්ත් එක්ක බලනවා මේකේ හොඳම වයිබ් එක එන්නේ මොන විදියටද කියලා. එයා ඒ තියෙන ඔක්කොම ඉන්ස්ට්‍රුමන්ටලින් හරියට හොඳ මික්ස එකක් කරනවා. දෙන්නෙක් කරන්න කියන්නේ ඒකයිනේ. ඊට පස්සේ මාස්ටරිං වලට යද්දී තව ඉංජිනියර් කෙනෙක්. එතකොට එයා මික්ස් කරන කෙනා සාමාන්‍යයෙන් අහනවා ගොඩාක් ගොඩ පාරක් අහලා තමයි හරියට දෙයක් හදාගන්න. එයා කියන්නේ මාස ගණන් අහනවා සමහරලාට මේ. මොකද මචං මේ කන කියන එක දැන් අපේ ඇහැ වුණත් අපේ මුළු ඇඟම එහෙමනේ. අපේ මුළු ඇඟම මචං ඇඩැප්ට් වෙනවා දේකට. අපි දැන් බලාගෙන අපි මෙහෙම හිතන්න අපි දැන් එලිය කොහරි ඇවිදගෙන ඇවිල්ලා අපි ගෙයක් ඇතුළට ගියාම එක පාටම අපිට පේන්නේ නෑ ඇතුළ. හැබැයි ටික වෙලාවක් ඇද්දි අපි ඒකට ඇඩැප්ට් වෙනවා නේ. අනිවාර්යයෙන්. එතකොට අපි ගොඩක් සද්ද තියෙන තැනකටත් ගිහිල්ලා අපිට එතනට ගියපු ගමන් ගොඩක් සද්ද ඇහෙනවා. එනවා ටික වෙලාවක් ඇද්දි අපි ඒකට ඇඩැප්ට් වෙනවා. අන්න ඒ වගේ තමයි මික්ස් එකක් කරගෙන ඇද්දි අපේ කනයකට පුරුදු වෙනවානේ. එතකොට අර තියෙන වැරදි අනම්මනම් අපිට දැනෙන්නේ නැති වෙලා යනවා ටික දවසක් ඇද්දි. එන අපි ඒකට පුරුදු වෙලා. එතකොට මචං මාස්ටරිං වලදී වෙනම ඉංජිනියර් කෙනෙක් ඉන්න එක වටින්නේ. එතකොට එයා පළවෙනි පාර ආද්දි එයාට තේරෙනවා අරක්කේ තියෙන වැරදි ටිකට අංගාලා. මොකද එයාගේ කන පුරුදු වෙලා නැහැ. එතකොට එයාට පුළුවන් අලුත් කනකින් අහලා අලුතෙන් හරියට මාස්ටර් කරන්න එක. එතකොට මාස්ටරිං කියන්නේ ඊළඟ එක තමයි. මාස්ටරිං කියන්නේ ලෝකේ තියෙන ස්ටෑන්ඩඩ් සද්දයකට හදන එක. දැන් හිතන්න මෙරෝන් 5 ලගේ සින්දුවක් යනවා කියලා. මෙරෝන් 5 ලගේ සින්දුවක් යද්දි ඊට පස්සේ තව මොකක් හරි ලෝකේ ඉන්න හොඳ ආටිස්ට් කෙනෙක් මොකක් හරි සින්දුවක් ගිහිල්ලා ඊට පස්සේ අපේ සින්දුවක් යනවා කියමුකෝ. අපේ සින්දුව යද්දි අපේ සින්දුවේ සද්දේ අරට වඩා අඩු නම් අපි අහන වෙලාවට අපේ රේඩියෝ එකේ හරි මොකේ හරි සද්දේ වැඩි කරන්න වෙනවනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මාස්ටරිං වල අවුලක් තියෙනවා මචං. එතකොට කරන්න තියෙන්නේ ඒක තමයි මාස්ටරිං කියන්නේ එක ලෙවල් එකකට සද්දේ හදන එක. එතකොට අපිට ප්‍රශ්නයක් නැතුව එක දිගට අහගෙන ඉන්න පුළුවන්. මේ ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් සද්දයකට හදන එක තමයි මාස්ටරිං කියන්නේ. රයිට්. ඔය ටික තමයිනේ. අපි යමුද එහෙනම් ඊළඟ ස්ටෙප් එකට පබ්ලිෂින් පැත්තට.